ලංකාවේ අපිට බඩේ මොන අමාරුව ආවත් කියන්නේ ගෑස් ට්‍රබල් නැත්නම් ગેස්ට්‍රයිටිස් කියලා. අවුරුදු ගාණක් ඇසිඩ් අඩු කරන පෙති බිව්වත් තාමත් බඩ පිපෙනවා, බඩ ගොර වෙනවා, දවසට 2-3 පාරක් වැසිකිලි යන්න වෙනවා, නැත්නම් බඩ වේලනවා නේද? එහෙනම් මේක ગેස්ට්‍රයිටිස් නෙමෙයි. ඔබ නොදන්න IBS. ඒ කියන්නේ ඉරිටබල් බෝවල් සින්ඩ්‍රෝම්. හෙවත් කුපිත වූ බඩවැල් පද්ධතියේ රෝගය වෙන්න පුළුවන්. මේ වයස 35-60ත් අතර කාර්යබහුල අයට ඉතාමත් බහුලව වැළඳෙන, හැබැයි ගොඩක් අය නොසලකා හරින තත්වයක්. ඇත්තටම මොකද්ද මේ IBS කියන්නේ? IBS කියන්නේ බඩවැල් වල තියෙන ක්‍රියාකාරී දෝෂයක්. ඒ කියන්නේ ඔබේ බඩවැල් වල තුවාලයක් හෝ ඉදිමීමක් නැහැ. හැබැයි බඩවැල් වල තියෙන සංවේදීතාවය වැඩි නිසා ඒවා අසාමාන්‍ය විදිහට හැකිලෙන්න සහ දිගහැරෙන්න පටන් ගන්නවා. මේ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ 3ක් තියෙනවා. බඩේ කැක්කුම හෝ තද හිරවීම. බොහෝ විට වැසිකිලි ගියාට පස්සේ මේ කැක්කුම අඩු වෙලා යනවා. අධික බඩ පිපීම සහ බඩ ගොර වීම. ඇඟට අපහසු තරමට බඩේ ගෑස් පිරෙනවා. මල පහ කිරීමේ රටාව වෙනස් වීම. සමහරුන්ට බඩ බුරුල් වීම, සමහරුන්ට බඩ වේලීම, නැත්නම් මේ දෙකම මාරුවෙන් මාරුවට ඇති වෙන්න පුළුවන්. මේ ලෙඩේට බෙහෙත් බිව්වොත් මේක අඩු වෙන්නේ නැත්තේ ඇයි? IBS වලට ප්‍රධානම හේතුව ඔබේ මොළය සහ බඩවැල් අතර තියෙන සම්බන්ධය. ඔබ මානසික පීඩනයෙන්, ආතතියෙන්, කාන්සාවෙන් හෝ දැඩි වෙහෙසකින් ඉන්නකොට මොළයෙන් බඩවැල් වලට වැරදි සිග්නල් දෙනවා. එතකොට බඩවැල් කලබල වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා ગેස්ට්‍රයිටිස් පෙති බීලා විතරක් IBS සුව කරන්න බෑ. ලෙඩේ පාලනය කරගන්න අදම ඔබට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි දැන් බලමු. මානසික ආතතිය අඩු කරන්න. යෝග භාවනා හෝ ගැඹුරු හුස්ම ගැනීමේ ව්‍යායාම දිනපතා විනාඩි 10ක් කරන්න. කෑම රටාව වෙනස් කරන්න. කිරි, තිරිඟු පිටි කෑම, පාන් බනිස් වගේ අල වර්ග, තෙල්, මිරිස් අධික කෑම නිසා මේ ලෙඩේ වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට අගුණ කෑම මොනවද කියලා කොහේ හරි ලියලා තියාගන්න. වෛද්‍යවරයෙක් හමුවන්න. ඔබ වයස 50ට වැඩි නම්, මල පහ සමග ලේ යනවා නම් හෝ බර අඩු වෙනවා නම් වාහම විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවන්න. හැමදාම ગેස්ට්‍රයිටිස් කියලා හිතාගෙන දුක් විඳින ඔබේ ආදරණීයන්ට මේ වැදගත් පණිවිඩය අනිවාර්යෙන්ම ෂෙයා කරන්න.